ඔගොල්ලෝ දන්නවද මගේ විදිය? වැඩ නැති දවස් කීපයක් එක ළඟ වැටුනහම එහෙමත් නැත්නම් හිතන්නකෝ මට සල්ලි මොනවා හරි අතට ආවා කියලා. අන්න එහෙම වුණාම මට වැඩක් නැත්නම් මං වැඩක් හොයලා හරි දාගන්න જાතියේ ළමෙක්. ඇත්තමයි. අපේ අම්මත් ඒක කියනවා. අම්මා විතරක් නෙවෙයි මුළු පවුලම ඒක මට කියනවා. එක්ක ට්‍රිප් එකක් හරි යන්න දාගන්නවා මම. ඉතින් මේ සැරේ ඔන්න මට කාලෙක ඉඳලා ඔළුවේ තිබ්බ පොඩි අයිඩියා එකක් කොණ්ඩෙට මොනවා හරි කරන්න ඕනේ කියලා. ඇත්තටම මේ ඩ්‍රාමාස් වල ඉන්න නිසා අපිට අර කන්ටිනියුටි එක ප්‍රශ්නයක් වෙනවනේ. ඒ නිසා අපිට ගොඩාරියක් වෙලාවට අපිට ආස කලර්ස් අපේ කොණ්ඩෙට එක දේවල් කරන්න මේ කිසිම දෙයක් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙම බලද්දී දැන් අවුරුදු 2කමාරකින් විතර මම මගේ කොණ්ඩෙට මොනොත්ම දෙයක් කරලා නැති තරම්. නමුත් ඉතින් මේ දවස් ටිකේ මේ අප්‍රේල් මාසෙත් කිට්ටු වෙන නිසා මට එක ළඟ ෂූටින් වැටෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මගේ දවස් ගානක ඉඳන් ඔළුවේ තිබ්බ ආසාවක් ඉෂ්ට කරගන්න තමයි මම මේ කේක් එකකුත් උස්සගෙන උදේ පාන්දරින්ම කිරිබත් ගොඩට ගියේ. ඕගොල්ලෝ මගේ Instagram එකේ TikTok එකේ ඉන්නවා නම් ඕගොල්ලෝ already දන්නවා මම මේ ඇවිල්ලා ඉන්නේ මොකටද කියලා. මේ Salon 101. ඉතින් ධනුෂ්කා අයියව මම මේ ෆීල්ඩ් එකට එන්න තියා රංගපාන්නවත් හිතලා නැති කාලෙක තමයි මම අඳුරගන්නේ සලාන් එක නිසා. මොකද ඊට කලින් අයියා සලාන් එක දාලා තිබ්බේ ඇත්තටම ටයර් හන්දිය. ඒකට අපේ කැම්පස් එක ළඟ ඉඳලා තමයි ටයර් හන්දිය මට ගොඩක් ළඟ. ඒ දවස්වල මම මගේ කොණ්ඩෙට කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරා. සෝ ඒක නිසා තමයි මං ධනුෂ්කා අයියව අඳුරන්නේ. ගෑන් ළමයින්ගේ පොඩි මතයක් තියෙනවනේ. යාළුවට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මොනවා හරි ස්ට්‍රගල් එකක් තියෙනවා නම් එහෙම නැත්නම් එයාලා බ්‍රේක් අප් එකක් එහෙම වුණොත් කොණ්ඩේ කැපුවොත් හරි නැත්නම් කොණ්ඩේට මොනවා හරි චේන්ජ් එකක් කරාම එයාලට මාර විදියට එකකින් රිලීෆ් එකක් වෙනවා කියලා. Oh my god. මට දන්නේ නැහැ ඒක ඇත්තටම වෙනවද කියන්න. හැබැයි මේ දවසේ නම් මගේ කොණ්ඩේ විතරක් නෙමෙයි මගේ මයින්ඩ්සෙට් එකටත් මාරම විදිහේ රිලීෆ් එකක් වුණා. මොකද මම එකම එක පොතක් ඉවර වෙනකන් ඒ සෙෂන් එක අතරතුර කියවලා ආපු නිසා මම උදේ 10ට විතර ගිහිල්ලා හවස 4 විතර වුණා මගේ ෆුල් සෙෂන් එක ඉවර වෙද්දි. මොකද මගේ කොණ්ඩේට මම ඉස්සෙල්ලාම කල්පනා කරා මොනවා හරි කරන්න කලර් එක චේන්ජ් කරනවට අමතරව මොකද මගේ කොණ්ඩේ ටිකක් ෆ්‍රිසි වෙලා එහෙම තියෙන නිසා. ඉතින් ඉස්සෙල්ලා මේ නිසා අපි ඩිස්කස් කරගත්තා මුලින්ම අපි කරන්න ඕනේ කියලා hair relaxing එකක්. අතරම අයියා මට සජෙස්ට් කරේ deep conditioning වගේ කියන්නේ keratin treatment එකක් කරන්න කියලා. මොකද ඒකෙන් අර අපේ hair එකේ bond එක හොඳ වෙලා අපිට අර strong hair roots එන නිසා. හැබැයි මම හරියට කොණ්ඩේ wash කරන කෙනෙක්. ඒ කියන්නේ දවස් 5ක් shooting ගියොත් ඒ දවස් 5ෙම මම කොණ්ඩේ wash කරනවා. ඒ නිසා මට ඇත්තටම කෙරටින් ට්‍රීට්මන්ට් එකක් long lasting තියාගන්න අමාරුයි. ඒ නිසා අපි දෙන්නම කතා කරලා මං කොහොම හරි අයව කැමති කරවගත්තා මගේ කොණ්ඩෙට රිලැක්සිං සෙෂන් එකක් කරන්න කියලා. එතකොට මගේ කොණ්ඩේ දැන් රිලැක්ස් කරන වෙලාව තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. ඒ අර ක්‍රීම් එක ගාලා වොෂ් කරලා ආයෙත් කොණ්ඩේ අයන් කරලා ආයෙත් වොෂ් කරලා ඒ වගේ ලොකු වෙලාවක සෙෂන් එකක් තමයි ඕගොල්ලෝ මේ චූටි ක්ලිප්ස් විදියට මේකේ දකින්නේ. හිනා වෙන හාමුදුරුවෝ කියලා ප්‍රසිද්ධ අජාන් බ්‍රහ්මවංශෝ හාමුදුරුවන්ගේ ඒ ලෙක්චර්ස් තියෙන පොතක ට්‍රාන්ස්ලේෂන් එකක් තමයි මම මේ කියෙව්වේ. ඕගොල්ලෝ මේ මම පෙන්නන චූටි තැන් වලින් තියෙන ඒවා චුට්ට හරි ඕගොල්ලන්ට පෝස්ට් කරලා බලලා කියවන්න පුළුවන් නම් ඇත්තටම ඕගොල්ලෝ තේරුම් ගනි කොච්චර සරලව දේවල් ඒ පොතේ විස්තර කරලා තියෙනවද කියලා. මං මීට කලින් එක පොතක්
මේ පොත් සෙට් එකෙන් කියවලා තියෙනවා වගේ ලාවට මතකයක් තියෙනවා. මං හිතාගත්තා ඒ පොත් ඔක්කොම ටික එකතු කරගන්න ඕනේ කියලා. ඇත්තටම හරිම සරලව ලොකු ගැඹුරු කරුණු මිනිසුන්ට කියලා දෙන්න උන්වහන්සේ පුදුම දේවල් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මාර්ම ලස්සන චූටි චූටි කතන්දර උපමා මේ දේවල් එක්ක තමයි උන්වහන්සේ ධර්ම දේශනා කරලා තියෙන්නේ. ඉතින් මං ටිකක් බඩගින්නේ හිටිය නිසා දවල් වෙලා කෑම කාලා කොෆි එකක් බීලා රිෆ්‍රෙෂ් වුණා. දැන් මේ අපි ඉන්නේ අයන් කරන සෙෂන් එකේ. ඔයගොල්ලන්ට මං අර කලින් කිව්වේ අයන් කරන්න තියනවා කියලා. So මේ අපි ඉන්නේ අන්නේ සෙෂන් එකේ. ඊට පස්සේ නියුට්‍රලයිසර් දාලා ආයෙත් වොෂ් කරන්න තියෙනවා. ඔහොම පොඩි පොඩි වැඩ වගේක් තමයි ඊළඟට ඉතුරු වෙලා තියෙන්නේ. අතර මේ කොණ්ඩේ හදන්න ගිය වෙලාවේ මං මාරම විදියට සතුටු වුණා. හේතුව මට හොඳ වෙලාවක් හම්බුණා එක තැනක වාඩි වෙලා රිලැක්ස් වෙලා කන බොන ගමන් පොතක් කියවන ගමන් මට කරන්න තියෙන දේවල් මොනවාද කියලා කල්පනා කරන්න. එතකොට හොඳ ටයිම් එකක් මං මගේ ජීවිතෙත් එක්ක ස්පෙන්ඩ් කරා කියන ෆීලිං එක. ඒ හැඟීම මට ඒ වෙලාවේ ආවා. ඒක මාරම හොඳ දෙයක්. අපි හැමෝම හරිම බිසි වෙලේම කට්ටියත් එක්ක සෙනග ගැවසෙන තැන්වල ඔෆිස් එකක වෙන්න පුළුවන්, ෂූටින් ගියාම වෙන්න පුළුවන්. හැම වෙලේම වැඩනේ. හැබැයි මෙහිම වෙලාවක් සෙට් වුණාම අනේ දෙයනේ මුළු ඔක්කොම ලෝකේ දේවල් නැවතිලා මාත් පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්නවා නේද කියලා හිතෙනවා. ඒ පොත කියවපු එකෙන් මං ගුඩාරියක් දේවල් ඉගෙන ගත්තා. මං ආයෙත් ඒ පොත සලාන් එකේ මට පේන තැනක තිබ්බ එක ගැන හරිම ග්‍රේට්ෆුල්. ඕගොල්ලෝ මේ පොත් කියවලා නැත්නම් අනිවාර්යෙන් කියවන්න ළමයි. I suggest that. ඒක මාරම කාම් කරන අපිව භාවනාවකට අරන් යන පොතක්. මම පුදුම විදිහට පොත් කියවන්න ආසලාමේ. මට සිංහලයේ පොත කියවන්න තරම් ආසාව ආවා. ඒ පොත ලියලා තියෙන විදිය ගැන හරිම ෂෝක් එක්ස්පීරියන්ස් එකක් ඒක. දැන් මං මේ ඉන්නේ මගේ හෙයා කලර් එක දාලා හෙයා කලර් එක සිලෙක්ට් කරගන්න පුදුමාකාර ගේමක් දුන්නේ මං ඒ අර හෙයා කලර්ස් දෙන බුක් එක ගිහින් වාඩි වුණාට පස්සේ බාර දුන්නේ නැති තරම් මං ආයෙත් ඒ බුක් එක බැලුවා මොකද්ද මට හරියනම කලර් එක කියලා. ඇත්තටම නම් මට දන්නේ නැහැ හැම ගෑන් ළමයාම Tamanට ඕනේ එක්සැක්ට් කලර් එක ඔළුවේ තියාගෙනද සලෝන් එකකට යන්නේ කියලා. දැන් මට ඕන ෂේඩ් එක ටිකක් හැම වෙලේම හයිලයිට් වෙන්නේ නැති නිකන් ඇෂ් බ්‍රවුන් වගේ එකක්. හැබැයි එතනට ගියාට පස්සේ බුක් එකේ තිබ්බ බ්‍රවුන් එකක් තමයි මං ආස වෙලා ඒක සිලෙක්ට් කරගත්තේ. ඒක නිකන් චොක්ලට් බ්‍රවුන් එකක්. ඉතින් මට ගොඩාක් ඩාර්කුත් නැති ගොඩාක් ලයිටුත් නැති අර මීඩියම් බ්‍රවුන් එකක් තමයි ඕනුනේ. ඕන වෙලාවක මට එළියට ගිහිල්ලා ෂූටින් කරා දුනත් කරදරයක් වෙන්නේ නැති බ්‍රවුන් එකක්. හැබැයි මට ඒ කැරකිලා කල්පනා කළා අන්තිමට මම සිලෙක්ට් කරේ අර ඇෂ් එකත් එක්ක තිබ්බ බ්‍රවුන් එක. හැබැයි කලර් එක දාලා ඉවරනාට පස්සේ මට නිකන් හිතුණා මේ බ්‍රවුන් එක සැර වැඩිද කියලා. ඒ වුණාට ඉතින් කොහොමටවත් මට කලර් එක කොයිම හරි වෙලාවක ආයෙ චේන්ජ් කරන්න වෙනවා හින්දා මම මේ බ්‍රවුන් එක ඇක්සෙප්ට් කරලා ඒක හදාලා දෙනකන් තමයි මේ බලාගෙන ඉන්නේ. ඉන්නේ පොක් මං යන්න. හායි ඔව් අනේ මං තාම කොණ්ඩේ හදලා ඉවර නෑ අක්කේ. මේක තියාගන්න. ඔව් පුළුවන්. මං ගෙනත් දෙන්න අයියා. එපා හරි නෑනේ කෝ දෙන්නානේ. මං අරන් යන්න ඕකට මං හින්ද හෙන කට්ට දැන් මේ ත්‍රිවිලකට කියාද ඔයාට? ත්‍රිවිලකට හරි. තව කොහෙනව පෙන්නන්නේ. මෙයා රට යන්න කලින් මෙයාගේ රස කීයක් කන්න ඕනෙලා තමයි මගේ කාඩ් කරේ. තේන්නේ නැද්ද මන් හරියට හරියට පේනවා. සලාන් එක ළඟට ඇවිල්ලා කේක් එක දීලා ගියේ අපේ කුමුදි කාකාගේ. කේක් මාරම රසයි.
ඉතින් එයා අය රට යන්න කලින් මට හිතුණා කේක් කෑල්ලක් කන්න ඕනි කියලා රසට. ඒ නිසා මං කේක් එකක් ඕඩර් කරගත්තා. ඇත්තටම අපේ සෝනුගේ මගේ. ඒ කියන්නේ එයාව හම්බෙලා හරියටම දැන් අවුරුදු 2ක්. ඒ නිසා මං හිතුවා එයාත් ඉන්න වෙලාවක කේක් එක කපන්න ඕනේ කියලා. ඒ නිසා තමයි ඒ කේක් එක ඕඩර් කරේ. ඇත්තටම හරියම රසට තිබ්බා කේක් එක. thank you so much කුමුදිකා අක්කා. මගේ hair එකේ ඉතුරු parts ටික ඉවර කරන ගමන් තමයි මේ ඉන්නේ. දලබඩාන් ගාලා මගේ ෆෝන් එක වැටුණා. අනේ දෙයියනේ. හරිම කරදරයක් තමයි කොහරි තැනකට ගියාම මේ ෆෝන් එක ස්ටෑන්ඩ් කරගන්න, ෆෝන් එක මවුන්ට් කරන්න විදියක් නැති වුණාම හරි ප්‍රශ්න. ඔය වගේ කොච්චරනම් මගේ ෆෝන් එක වැටලා ඇද්ද දෙයියනේ බිමට. ඕකේ. සෝ මේ තියෙන්නේ මගේ end results. ඔගොල්ලෝ කොහොමද කියලා තමයි මේ දකින්නේ. මන්නම් මාරම ආසුනා මගේ කුණ්ඩේ මේ විදිහටම දිගටම තියෙනවා නම්. ඒ වුණාට ඉතින් ඇත්තටම මේ hair එක සෙට් කරලා නිසා තමයි මේ වගේ curls තියෙන්නේ. රිලැක්ස් කරපු නිසා මගේ කුණ්ඩේ චුට්ටක් wash කරනකන් අර straight look එකක් තමයි ඇත්තටම තියෙන්නේ. ඉතින් අනිත් ගෑන් ළමයි වගේ තමයි. ඉවර වෙච්ච වෙලාවෙ ඉඳලා එහෙට කැරකෙනා මෙහෙට කැරකෙනා මම මගේ හඩ බල බල තමයි හිටියේ. ඊළඟට මේ මම සලාන් එකේ වීඩියෝ එකකට පොඩි වොයිස් ක්ලිප් එකක් දෙන විදිය තමයි ඔයගොල්ලෝ දකින්නේ. මම මේකට ඇඩ් කරන්න හේතුව තමයි ඔන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මගේ hair color එක කොහොමද තියෙන්නේ කියලා, and මගේ hair එකේ texture එක කොහොමද කියලා. මාරම ලස්සන output එකක් ආවා මං හිතන්නේ. ඉතින් මං මාරම satisfied. දැන් ඉතින් දාපු hair color එකත් protect කරගන්න ඕන නිසා මම එහෙ තිබ්බ කර්න් එකේ ෂැම්පූ එකයි කන්ඩිෂනර් එකකුයි ගත්තා hair protect කරන. so ඒ වැඩෙත් කරලා ඉවර කරලා මම සලාන් එකෙන් එද්දි තමයි අතරම ධනුෂ්කායත් එක්ක මේ අන්තිමට වීඩියෝ එක ගන්න. එච්චර වෙලාවක් මට එයාව කැප්චර් කරගන්න බැරි වෙලා තිබ්බා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ hair journey එක ඒ දවසේ end උනේ. අතර මං මාරම ආසාවෙන් තමයි සලාන් එකෙන් එළියට ආවේ. මොකද මට හරිම සතුටුයි එදා දවස ගැන. මම මේ දැන් පෙන්නන්න යන්නේ අපේ කුමුදිකා අක්කා අපි දෙන්නට ගෙනල්ලා දුන්න කේක් එක. අතර මං ඒ කේක් එක සෝනුට යවුවා. යටත් කන්න පුළුවන් වෙන නිසා කොහොම හරි මෙන්න මේ විදිහට තමයි යා කේක් එක හදලා තිබ්බේ. ඔයාලා දන්නවද මේ පේපර්සුත් කන්න පුළුවන්. ඒ කියන්නේ ඒවා කන්න පුළුවන් පේපර්ස් ඇත්තටම. ඉතින් ඔන්න මේ vlog එක මං end කරන්න තමයි ලෑස්ති වෙන්නේ. හරිම චූටි vlog එකක්. thank you so much ඔයගොල්ලෝ මගේ vlog බලනවට, ඔයගොල්ලෝ ලස්සන comments දානවට. එහෙනම් අපි තවත් මේ වගේම ලස්සන vlog එකකින් ආයෙත් හම්බෙමු. bye.